හයි යාළුවෝ, ඔන්න තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ ලෝක සිනමාවම හොල්ලපු සුපිරිම සොම්බි මූවීස් 5ක් ගැන සම්පූර්ණ විස්තරයක්. දවසක් උදේ ඔයා නැගිටිනකොට මුළු ලෝකයම වෙනස් වෙලා. ඔයාට හැම තැනින්ම ඇසෙන්නේ දරුණු කෑගසීම් විතරයි. එළියට බැස්සොත් එයාව මරාගෙන කන්න ලේ පිපාසිත රකුසෝ රංචු පිටින් එළිය පිරලා ඉන්නවා. ඔයාට බේරෙන්න තැනක් නැහැ. දුවන්න ඉඩක් නැහැ. ඔයාට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවක් විතරයි. සොම්බිලාගේ මේ බය හිතෙන හුස්ම ඉරක් කරන මේ සොම්බි මිනිස් 5 අතරේ ඔය බලපු ෆිල්ම්ස් වගේම නොබලපු ෆිල්ම්ස් තියෙන්න පුළුවන්. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු අපේ පළවෙනි චිත්‍රපටයේ දිහාවට. පළවෙනි ෆිල්ම් එක විදිහට මම ඔයාලට අරන් එන්නේ දකුණු කොරියාවෙන් බිහි වුණු ලෝක සිනමාවම හොල්ලපු සුපිරිම සොම්බි චිත්‍රපටයක් වෙන ට්‍රේන් ටු බුසන් ෆිල්ම් එක. හිතන්න ඔයාගේ පුංචි දුවත් එක්ක කෝච්චියක යනවා. හැබැයි මේ කෝච්චිය ඇතුළෙම ඉන්න මිනිස්සු එක පාටම රකුසු වෙලා ඔයාව මරාගෙන කන්න හැදුවොත් බේරෙන්න තැනක් නැති, දුවන්න ඉඩක් නැති මේ වගේ වේගවත් කෝච්චියක් ඇතුළේ සිද්ධ වෙන මාරක සටන ගැන හිතා ගන්නවත් බෑ. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි චෝක් වූ. එයා සෝල් නගරේ ඉන්න හරිම කාර්යබහුල තාත්තා කෙනෙක්. එයාගේ මුළු ජීවිතේම රැකියාව විතරයි. තමන්ගේ පුංචි දුව සූ ගැන හොයලා බලන්නවත් එයාට වෙලාවක් නැහැ. දුවගේ උපන්දිනේ දවසේ එයාට ඕන වෙන්නේ බුසාන් වල ඉන්න තමන්ගේ අම්මව බලන්න යන්න. ඉතින් චෝක්කු අකමැත්තෙන් උනත් දුවත් එක්ක උදේම KTX අතිවේගී කෝච්චියට ගොඩ වෙනවා. මේ වෙලාවේ නගරයේ තැන් තැන් වල අමුතු කලබල තියෙනවා. හැබැයි කෝච්චිය ඇතුළේ ඉන්න කවුරුත් ඒක දන්නේ නැහැ. කෝච්චිය පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කකුල තුවාල වුණ ගෑනු ළමෙක් හොරෙන් කෝච්චියට පනිනවා. ඇය තමයි මේ මාරක වෛරසය කෝච්චිය ඇතුළට ගේන්නේ. ඇය මුලින්ම කෝච්චියේ සේවිකාවකගේ බෙල්ල හපා කනවා. තප්පර ගණනකින් ඒ සේවිකාවත් සොම්බි කෙනෙක් වෙනවා. මේක හරියට දාන ප්‍රතික්‍රියාවක් වගේ. විනාඩි කිහිපයක් යද්දි කෝච්චියේ මැදිරි කිහිපයක්ම ලේ විලක් වෙනවා. මෙතනදී තමයි අපිට මේ ෆිල්ම් එකේ ඉන්න වීරයා. ඒ කියන්නේ සාන් වා. මට ඒක හරියට කියන්න බෑ. මම කියන්න මේ ඔයාලට එහෙම ටයිප් කරලා පෙන්නන්න. සාන් වා මුණ ගැහෙන්නේ. එයා තමන්ගේ ගැබිනි බිරිඳව බේරගන්න සොම්බිලා එක පියවි දෑතින් සටන් කරන හැටි ඇත්තටම සුපිරි. දැන් කෝච්චිය මැදින් බෙදිලා එක පැත්තක සොම්බිලා අනිත් පැත්තේ බේරුණ මිනිස්සු පිරිසක්. මෙතනදී චිත්‍රපටයේ අපිට අපූර්ව දෙයක් උගන්වනවා. ඒ තමයි මරණය අභියසදී මිනිස්සයා කොච්චර ආත්මාර්ථකාමී වෙනවද කියන එක. අර සූට් එකක් ඇඳගත්තු වයසක මිනිස්සයා මතකද? ෆිල්ම් එක බලලා තියෙන අය නම් ඉතින් දන්නවනේ. එයා තමන් බේරින්නේ අනිත් මිනිස්සුන් සොම්බිලට බිල්ලට දෙනවා. සෝප්පුවට සිද්ධ වෙනවා තමන්ගේ දුව බේරගන්න සාන් එක්ක වචන කියන්න අමාරුයි. සාන් වා එක එකතු වෙලා සොම්බිලා පිරුණු මැදිරි කීපයක් මැදින් රිංගලා යන්න. මේ දර්ශන ටික බලද්දි මටත් බය හිතුණා. දෙවන ෆිල්ම් එක විදියට මම තෝරගන්නේ සුපිරිනලු බ්‍රැඩ් පිට් රඟපාන වර්ල්ඩ් වර් ඉසට්. මේකේ ඉන්න සොම්බිලා අනිත් අයට වඩා ගොඩක් වෙනස්. උන් ලේ පිපාසිත සුනාමියක් වගේ නගර පිටින් ගිල ගන්නවා. අපි බලමු කොහොමද මේ මාරකයෙන් ලෝකේ බේරගන්නේ කියලා. කතාව පටන් ගන්න ජෙරි ලේන් කියන හිටපු එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරයා තමන්ගේ බිරිඳ සහ දුවලා දෙන්න එක උදේ ආහාරය ගන්න දර්ශනයකින්. උන් නගරයට යද්දි දරුණු ට්‍රැෆික් එකකට හිර වෙනවා. එක පාටම ලොකු පිපිරීමක් එක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ දුවන්න ගන්නවා. මෙතනදී දෙරි දකින්න හරිම භයානක දෙයක්. කෙනෙක්ව සොම්බි කෙනෙක් කපා කෑවට පස්සේ ඒ මිනිස්සයා රකුසෙක් වෙන්න ගත වෙන්නේ තප්පර 12ක් විතරයි. ෆිල්ම් එක බලලා තියෙනවා නම් ජෙරි ඒ වෙලාවේ ගණන් කරන හැටි ඔයාලට මතක ඇති. ජෙරි ඉතාමත් අමාරුවෙන් තමන්ගේ පවුල බේරගෙන හමුදා හෙලිකොප්ටරයකින් මුහුද මැද තියෙන ආරක්ෂිත නැවකට යන්න සමත් වෙනවා. නෑ ඉන්න බලධාරීන් ජෙරිට කියනවා මේ වෛරසයට බෙහෙතක් හොයන්න උදව් කළොත් විතරයි ඔයාගේ පවුලට දිගටම නැවේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ජෙරි යනවා මේ වෛරසය මුලින්ම ආපු තැන හොයාගෙන දකුණු කොරියාවට. හැබැයි එතනින් යාට ලොකු හොඩුවාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට එයා යන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයට. ඊශ්‍රායලයේ මේ වෛරසයෙන් බේරෙන්න නගරේ වටේටම විශාල තාප්පයක් ගහලා තියෙනවා. හැබැයි නගරය ඇතුලේ ඉන්න මිනිස්සු සතුටින් සින්දු කියන සද්දයට එළියේ ඉන්න සොම්බිලා කුලප්පු වෙනවා. ඕන් දහස් ගණනක් එක මත එක නැගලා අර දෙවන්ත තාප්පේ උඩින් පනින දර්ශනය සිනමා ඉතිහාසයේ දකින්න ලැබෙන බය හිතෙනම දර්ශනයක්. ඊශ්‍රායලයත් විනාශ වෙද්දී ජෙරි ඉතාමත් අමාරුවෙන් ගුවන් යානයකට නැගලා පැන ගන්නවා. ඒ වෙලාවේ එයා එක දෙයක් නිරීක්ෂණය කරනවා. ඒ තමයි මේ සොම්බිලා සමහර මිනිස්සුන්ට පහර දෙන්නේ නැහැ කියන එක. ඇයි ඔවුන් ඒ මිනිස්සුන්ව මගහරින්නේ? මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ජෙරි යනවා එංගලන්තයේ තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාරයට. එතනදී එයා හොයාගන්නවා අපූර්ව රහසක්. ඒ තමයි මේ සොම්බි වෛරසය හොයන්නේ ශක්තිමත් ශරීර විතරයි.
මාරාන්තික රෝගයක් තියෙන කෙනෙක්ව සොම්බිලට පේන්නේ නැහැ. දෙරි තමන්ගේ ඇඟට තවත් භයානක වෛරසයක් විදගෙන සොම්බිලා පිරුණු කොරිඩාවක් මැදින් යන දර්ශනය හුස්ම හිර කරන තරම් කුතුහලයක් දෙනවා. අන්තිමේදී ජෙරීගේ මේ සොයා ගැනීම නිසා මිනිස්සුන්ට සොම්බියාගෙන් සැඟවී ඉන්න පුළුවන් මාස්කින් ක්‍රමයක් හම්බ වෙනවා. මේක නිකම් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි. ලෝක විනාශයක් වෙද්දී අපේ බුද්ධිය පාවිච්චි කරලා කොහොමද බේරෙන්නේ කියලා පෙන්වන සුපිරි නිර්මාණයක්. බ්‍රැඩ් පිට්ගේ රංගනය සහ සොම්බිලාගේ ඒ වේගවත් බව නිසා මේ ෆිල්ම් එකට මම 10න් 8ක රේටින් එකක් දෙනවා. ඔන්න එහෙනම් තුන්වෙනි ෆිල්ම් එක. ඉතින් ඔයා උදේ ඇහැරෙනකොට ඔයාගේ ගෙදර කවුරුත් නැහැ. ඔයා ෆෝන් එක අතට ගත්තම දකින්නේ ලෝකෙම විනාශ වෙලා කියන පණිවිඩය නම්. එළියට බැස්සොත් මරණය, ගෙදර හිටියොත් කුසගින්න. මේ තමයි ඩිජිටල් යුගයේ ජීවත් වෙන අපිට ගොඩක් සමීප හුස්ම හිර කරන කුතුහලයක් පිරුණු කොරියානු චිත්‍රපටයක් වන ලයිව් කියන ෆිල්ම් එක. මේක අනිත් සොම්බි ෆිල්ම් වලට වඩා වෙනස් වෙන්නේ මෙතනදී ප්‍රධාන චරිතයට සටන් කරන්න වෙන්නේ සොම්බිලා එක්ක විතරක් නෙවෙයි. උදේකලාව එක්කත් උඩ සටන් කරන්න වෙනවා. කතාවේ ප්‍රධාන චරිතය ජුන් වූ. එයා වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වුණු සාමාන්‍ය තරුණයෙක්. දවසක් උදේ එයා ඇහැරෙද්දි එයාගේ දෙමව්පියෝ සහ අක්කා ගෙදර නැහැ. ඒක පාටම එයාගේ ෆෝන් එකට අනතුරු ඇඟවීමෙන් පණිවිඩ එන්න ගන්නවා. එයා බෙල්කනියට ගිහින් බලද්දි දකින්න හිතා ගන්න බැරි දර්ශනයක්. මිනිස්සු පිස්සුවෙන් වගේ එකිනෙකව මරාගෙන කනවා. ජුන්නෝ තමන්ගේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ හිර වෙනවා. එයාට තේරෙනවා එළියට යන එක මරණයට අතවැනීමක් කියලා. දින කිහිපයක් යද්දි ගෙදර කෑම ඉවර වෙනවා. වතුර නැහැ, ඉන්ටර්නෙට් නැහැ. මේ තත්ත්වය ජුන්වුව මානසිකව කොච්චර වටනවද කියනවනම් එයා තීරණය කරනවා තමන්ගේ ජීවිතේ නැති කරගන්න. ජුන්වුව මියන්න හදන මොහොතේම එයා දකිනවා ඉස්සරහා බිල්ඩින් එකේ තවත් ඇපාර්ට්මන්ට් එකක ලේසර් ලයිට් එකක් දැල් වෙනවා. ඒ තමයි කිම් යූබින්. මේ දැරියක් ජුන්වුව වගේම තමන්ගේ ගෙදර හිර වෙලා බේරෙන්න උත්සාහ කරන කෙනෙක්. දැන් මේ දෙන්න පණිවිඩ හොමාරු කරගන්නවා. ජුන්වුව තමන්ගේ ඩ්‍රෝන යානය පාවිච්චි කරලා සොම්බිලා ඉන්න තැන් නිරීක්ෂණය කරන හැටිත් යූබින් ලණුවක් ආධාරයෙන් ජුන්වුවට කෑම එවන හැටිත් හරිම අපූරුයි. මේ කොටසෙදි අපිට පේනවා තාක්ෂණයේ ජීවිතේ බේරගන්න කොච්චර උදව් වෙනවද කියලා. මේ දෙන්නගේ බලාපොරොත්තුව වැඩි වෙද්දි සොම්බිලා උන්ගේ තොරකඩටම එන්න පටන් ගන්නවා. ගෙවල් ඇතුලේ තවදුරටත් ඉන්න බැරි බව තේරුණාම ඔවුන් තීරණය කරනවා අන්තිම උත්සාහය විදියට බිල්ඩින් එකෙන් බැලලා රූෆ් টොප් එකකට යන්න. පාරේ ඉන්න 100 ගණනක් සොම්බිලා මැදින් ඔවුන් දුවන දර්ශනය විනාඩි 5ක් විතර ඔයාව පුටුවේ කෙළවරටම ගෙනවා සාතිකයි. ඔවුන් රූෆ් টොප් එකට ගියාම දකින්නේ මුළු නගරයම ගිනි ගන්න හැටි. හමුදාවේ හෙලිකොප්ටර් වලට ඔවුන් පේන්නේ නැති වෙලාවේ ජුන්වුව සමාජ මාධ්‍යවල දාපු ලයිව් කියන පෝස්ට් එක නිසා හමුදාව ඕන් ඉන්න තැන හොයාගෙන එන දර්ශනය හරිම සංවේදී. අවසානයේ ඔවුන් දෙන්න බේරෙනවා. මේ චිත්‍රපටය අපිට දෙන ලොකුම පණිවිඩය තමයි අත් නොහරින්න කියන එක. කොයිතරම් ලොකු විනාශයක් වුණත් බලාපොරොත්තු තියෙනවා නම් බේරෙන්න පාරක් තියෙනවා කියලා මේකෙන් පෙන්නනවා. හතරවෙනි ෆිල්ම් එක විදියට මම අරන් ආවේ සොම්බි සිනමාවේ දැවැන්තෙක් වෙන සැක් ස්නයිඩර්ගේ ඩවුන් ඔෆ් ද ඩෙඩ් චිත්‍රපටය. මේකේ ඉන්න සොම්බිලා අනිත් අයට වඩා වේගවත් වගේම හරිම බිහිස්සුනේ. අපි බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා. කතාව පටන් ගන්නේ ඇනා කියන හැදියකින්. ඇයි වැඩ ඇරලා ඇවිත් තමන්ගේ සැමියා එක්ක නිදාගෙන ඉන්නකොට අසල්වැසි කුඩා ගැහණු ළමයෙක් වන විවියන් ඇයගේ කාමරයට එනවා. හැබැයි ඒ හුරතල් ගැහණු ළමයා නෙවෙයි. ඇයි සොම්බි කෙනෙක් වෙලා ඇනාගේ සැමියව හපා ගන්නවා. සැමියා මිය ගිහින් තප්පර කිහිපයකින් නැවත මලමිණියක් විදියට නැගිටලා ඇනාට පහර දෙන්න හදනවා. ඇනා ජනේලෙන් පැනලා තමන්ගේ කාර් එකෙන් පැනලා යද්දි දකින්නේ මුළු නගරයම ගිනි ගන්න හැටි. මේ ආරම්භක දර්ශනීය විතරක් ඇති ඔයාගේ ඇඟ කිලිපොලා යන්න. ඇනාට තවත් පිරිසක් මුණ ගැහෙනවා. මේ හැමෝම එකතු වෙලා අසල තියෙන විශාල shopping mall එකකට ඇතුළු වෙනවා. ඔවුන් ඒකේ දොරවල් සීල් කරලා තමන්ගේම රාජ්‍යයක් හදා ගන්නවා. ඔවුන්ට ඕනෑම දෙයක් එතන තියෙනවා. හැබැයි ඔවුන්ට වඩාත්ම දැනෙන්නේ තනිකම. මේ අතරේ ඔවුන් දකිනවා මෝල් එකට එහා පැත්තේ තියෙන තුවක්කු කඩේ ඇතුලේ ඇන්ඩි කියන මනුස්සයා හිර වෙලා ඉන්නවා කියලා. ඔවුන් පණිවිඩ හොමාරු කරගන්නේ සුදු බෝඩ් වල ගිහලා එකිනෙකාට පෙන්වීමෙන්. මේ ඇන්ඩි සහ කණ්ඩායම අතර තියෙන සම්බන්ධය මේ ෆිල්ම් එකේ තියෙන හරිම සංවේදී කොටසක්. මේ චිත්‍රපටයේ තියෙන භයානකම සහ පිළිකුල් සහගතම දර්ශනය තමයි සොම්බි බිලිඳාගේ උපත. ගැබිනි කාන්තාවක් සොම්බි කෙනෙක් වෙලා බිහිකරණේ බිලිඳා සොම්බි කෙනෙක් වීම හරිම කම්පනයක් ගෙන දෙනවා. දින ගෙවෙද්දී මෝල් එක තවදුරටත් ආරක්ෂිත නැති බව ඔවුන්ට තේරෙනවා. ඔවුන් තීරණය කරනවා බස් රථ දෙකක් යකඩ තහඩු වලින් වහලා මාරක ආයුධ හයි කරලා ඒකෙන් සොම්බි රංචුව මැදින් වරායට යනවා. මේ ගමනේදී සිද්ධ වෙන සටන් දර්ශන සහ චේන්සෝ වලින් සොම්බිලා කපන දර්ශන ඇක්ෂන් වලට කැමති අයට නම් නියම අත්දැකීම.
අවසානයේ ඔවුන් බෝට්ටුවකට නැගලා දූපතකට යනවා. හැබැයි ඔවුන් මේ දූපතේදී බේරුණාද? ඒක දැනගන්න නම් ඉතින් ෆිල්ම් එකේ ඉන් එක වෙනකම්ම බලන්න ඕනේ. මේ චිත්‍රපටයේ 1978 ආපු පරණ ෆිල්ම් එකක රීමේක් එකක් වුණත් සැක් ස්නයිඩර් මේකට දීලා තියෙන වේගය සහ බය අති විශිෂ්ටයි. ඔයාලත් මේ වගේ මෝල් එකක හිර වුණොත් මුලින්ම ගන්නෙ මොනවද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. දැන් අපි සොම්බි මූවි රිවියු ලිස්ට් එකේ අවසාන නැවතුමට ඇවිත් ඉන්නේ. මේ චිත්‍රපටයේ කලින් අපි කතා කරපු ඒවට වඩා හාත්පසින්ම වෙනස්. මොකද මේකේ ඉන්න සොම්බිලට රජෙක් ඉන්නවා. ඔවුන්ට බුද්ධියක් තියෙනවා. ඒ වගේම ඔවුන්ට නීති පද්ධතියක් පවා තියෙනවා. ලාස් වේගාස් නගරය ඇතුලේ ඉරවුණු ඩොලර් මිලියන 200ක් හොරකම් කරන්න යන කණ්ඩායමකට මොකද වෙන්නේ කියලා මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා. ඔව් මේ තමයි ආමි ඔෆ් ද ඩෙඩ් ෆිල්ම් එක. කතා පටන් ගන්නේ හමුදා රථයකින් ප්‍රවාහනය කරන රහස්‍යගත පැකේජ් එකක් අනතුරට ලක් වීමෙන්. ඒ ඇතුලේ ඉන්නේ සීයුස් කියන අතිශය බලවත් සොම්බි රජා. එයා නිදහස් වෙලා ලාස් වේගාස් නගරයම සොම්බි රාජ්‍යයක් බවට පත් කරනවා. රජය මේ නගරයේ තාප්ප දාලා සීල් කරනවා. මේ අතරේ කැසිනෝ හිමිකරුවෙක් වන ටනාකා මේ ප්‍රධාන චරිතය වන ස්කොට් ඩෝට්ට වැඩක් දෙනවා. ඒ තමයි වේගාස් නගරයේ මැද තියෙන සේප්පුවක ඉර වෙලා තියෙන ඩොලර් මිලියන 200ක් අරගෙන එන්න කියලා. ස්කොට් තමන්ගේ දක්ෂ කණ්ඩායමක් හදාගෙන මේ අනතුරුදායක නගරයට ඇතුළු වෙනවා. මේ කණ්ඩායම නගරයට ඇතුළු වුණාම තමයි දකින්නේ මේ සොම්බිලා අපි හිතනවට වඩා ගොඩක් දියුණුයි කියලා. ඔවුන්ව හඳුන්වන්නේ ඇල්පාස් කියලා. මේ සොම්බිලාට පූජාවක් විදියට කෙනෙක්ව බිලි දුන්නොත් විතරයි උන්ට නගරය ඇතුළට යන්න දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ චිත්‍රපටයේ ඉන්න වොලන්ටයින් කියන සොම්බි කොටියා ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ කොටියාගේ දර්ශන ටික හරිම බය හිතෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. ස්කොට්ගේ කණ්ඩායමට සිද්ධ වෙනවා සොම්බි රජා සහ එයාගේ හමුදාව මග ඇරලා සේප්පුව තියෙන තැනට යන්න. සේප්පුව කඩන එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒකේ මර උගුල් පිරීලා. මේ අතරේ වුන්ට දැනගන්න ලැබෙනවා රජය තීරණය කරලා තියෙනවා කියලා පැය කිහිපයකින් මුළු නගරයටම නාස්තික බෝම්බයක් දාන්න. දැන් උන්ට සල්ලිත් අරගෙන සොම්බි රජාගෙන් පෙරිලා බෝම්බේ පිපිරෙන්න කලින් හෙලිකොප්ටර් එකට යන්න වෙනවා. සොම්බි රජනත් මෙයාලගේ අතින් මැරෙන නිසා සොම්බි රජා තමන්ගේ රැජින මියගිය එකට පලිගන්න මුළු කණ්ඩායමම ලූබදින දර්ශනය හරිම වේගවත්. මේ සටනේදී කණ්ඩායමේ සමාජිකයෝ එකින් එක මිය යන හැටි හරිම සංවේදී. ෆිල්ම්ගේ අවසානයේ ඉතිරි වෙන්නේ ස්කොට්ගේ දුව සහ තවත් එක්කෙනෙක් විතරයි. හැබැයි අවසානම දර්ශනය දැක්කම මේ මුළු කතාවම වෙනස් වෙනවා. බේරලා යන කෙනෙක්ගේ ඇඟේ සොම්බි තුවාලයක් තියෙනවා කියලා පෙන්වනකොට අපිට තේරෙනවා මේ විනාශය ඉවර නෑ කියලා. ඉතින් යාළුවනේ මේ තමයි අපේ සොම්බි මූවිස් මාලාවේ අවසානය. ඔයාලා මේ ෆිල්ම් පහෙන් වැඩියෙන්ම ආස කරන්නේ කොයි එකටද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඒ වගේ තවත් විස්තරාත්මක රිවිව් ඕනේ නම් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.